YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ සම්පූර්ණ දවසක් පාඩම් වැඩත් එක්ක ගත වුණේ කොහොමද කියලා. අද මම මුලින්ම ඔයාලට ස්ටඩි ටිප් එකක් කියන්නම්. ඒ මොකද දන්නවද? මම මේක අලුතෙන් පටන් ගත්ත වැඩක්. ඒ තමයි අපි දැන් සතියට වැඩ ප්ලෑන් කරනවානේ. අන්නේ සතියට අපි පාඩම් කරන්න දාගත්ත පාඩම් ටික අරගෙන ඒ පාඩම් වල මොනවද සම්පූර්ණ කරන්න තියෙන නෝට්, මොනවද කම්ප්ලීට් වෙලා නැති නෝට්, අන්න ඒ දේවල් සඳුදා දවසට දාගන්නවා. අඟහරුවාදා දවසට ඒ පාඩම් වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා හොයනවා. බදාදා දවසට ඒ පාඩම් කරනවා. අන්න ඒ විදිහට සතිය දවස් 7ටම වෙන් විදිහට මම මේ දවසේ මේ වැඩේ කරනවා, මේ දවසේ මේ වැඩේ කරනවා. අන්න ඒ විදිහට බෙදාගත්තාම මං හිතනවා වෙනදට වඩා ප්‍රොඩක්ටිව් විදිහට අපිට වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. මොකද දන්නවද? දැන් අපි මේ දවසේ සඳුදා ගත්තොත් සඳුදාට තියෙන නෝට් කම්ප්ලීට් කරන්න නම්, අඟහරුවාදාට තියෙන ප්‍රශ්න හොයන්න නම් අපි සඳුදා අනිවාර්යයෙන්ම නෝට් එක කම්ප්ලීට් කරලා ඒ පාඩම ගැන අවබෝධයක් අරගෙන ඉන්න ඕනේනේ. එතකොට අඟහරුවාදාට රෙඩි වෙන්න නම් අපි සඳුදා වැඩ ටික ඉවර කරලා තියෙනවා. අන්න ඒකත් එක්ක මම හිතනවා වෙනදට වඩා හොඳට වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මම මේ කරන්නේ ජන සංඛ්‍යාව පාඩමයි, භෞම පද්ධතිය පාඩමයි, ආරම්භය හා විකාශය ඒ සංනිවේදන අධ්‍යයනයේ පදනමයි කියන පාඩම් හතර තමයි මම මේ සතියේ දාගෙන ඉන්නේ. අන්න ඒ පාඩම් හතරට අදාළව නෝට්ස් කම්ප්ලීට් කරන එක තමයි මම මේ කරන්නේ. මොනවද මේ පාඩම් වල මග හැරලා තියෙන්නේ? ඒ පාඩම් වල හැම කොටසකටම අදාළව නෝට්ස් තියනවද? සහ ඒවට අදාළ ෂෝට්ස් නෝට් හදලා ඉවරද? හදන්න ඕනේ මොනවද කියලා බලලා ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න එක තමයි අද මම මේ විදිහට කරන්නේ. මම මේ වෙලාවේ මේ කරන්නේ භෞම පද්ධතිය පාඩමේ වායුකෝලීය පද්ධතියයි ශිලාකෝලීය පද්ධතියයි ඇඳලා බිත්තිය අලව කරනපු එක. ඊට පස්සේ මේ කරන්නේ භෞම පද්ධතිය පාඩමට අදාළව ඒ පාඩමේ ෂෝට් නෝට් එකට එන්න ඕනි විදිහට ඒ පාඩමේ තියෙන මාතෘකා ටික පොයින්ට් විදිහට ලියාගත්තු එක. ඒක තමයි මේ වෙලාවේදී මම මේ කරන්නේ. තියෙන්නේ භෞම පද්ධතිය පාඩමට හදාගත්ත ෂෝට් නෝට් එක. මේ විදිහට අපි ෂෝට් නෝට් හදලා තියාගත්තම අපිට එක්සෑම් ලං වුණාට පස්සේ අර ලොකු නෝට් කියවනවට වඩා හරිම පහසුවෙන් මේ ෂෝට් නෝට් එක බලලා පාඩම් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට එක්සෑම් එකට කලින් දවසේ අපිට ලොකු පහසුවක් ඇති කරගන්න මේ දවස්වල මේ විදිහට ෂෝට් නෝට් හදලා තියෙන එක ලොකු වැදගත්කමක් වෙනවා. ඒ වගේම මේ තමයි මීඩියා සංනිවේදන ආරම්භය හා විකාශයයි සංනිවේදනයේ පදනමයි කියන පාඩම් එකේ සම්පූර්ණ නෝට් එකයි ෂෝට් නෝට් එකයි. ඒකෙදී මට ගොඩක් ලොකු දෙයක් කරන්න ඉතුරු වෙලා තිබුණේ නැහැ. මම කලින් ඒ පාඩම් දෙකට අදාළ නෝට්ස් කම්ප්ලීට් කරලා ෂෝට් නෝට් එකත් හදාගෙන තමයි තිබුණේ. ඒ වගේම මම ඔයාලට තව පුංචි දෙයක් කියන්නම්. ඔයාලා A-level exam එක කරලම ඔයාලගේ හීනවලට යන්න ඉන්නවා නම්, ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න ඔයා හීන දකිනවා නම්, එක පාරක් දෙක පාරක් ඔයාලට ඒක කරගන්න බැරි වුණා කියලා ඔයාගේ හීනේ අතාරින්න එපා. ඇත්තම කියනවා නම් ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයා ඔයාගේ හීන අතාරින්න එපා.
කවුරුත් කියන පලියට ඇයි අපි අපේ හීන අතාරින්නේ. ඒ නිසා ඔයා ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න. මුලින් ඔයාට ආදරය කරන්න පටන් ගන්න. අද මම දාගත්ත වැඩ ටිකෙන් මට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව කොටස තමයි කරලා ඉවර කරන්න බැරි වුණේ. ඊට පස්සේ මම බුදු පහන තිබ්බා. ඔයාලත් මේ වගේ ස්ටඩි ව්ලොග්ස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝගෙම හීනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.